අනුක කොහොමද ඉතින්? හරිම සතුටුයි. අද සතුටු දවසක් අපිට. මොකද හිතෙන්නේ? ඒක ගැන තමයි සතුටු. ඇත්තටම කියන්න ඕනේ ඔයගොල්ලෝ අපිට හැමෝම උදව් කරා. අපි අපේ සුලිකුණාටුවෙන් අනාථ වෙච්ච අපේම සහෝදර සහෝදරයන් වෙනුවෙන් ධන යම් කිසි දෙයක් පරිත්‍යාග කරන්න ඕනේ කියලා අපි ෆන්ඩ් රේස් එකක් කරා. ඉතින් ඒකේ දසුන් තමයි ඔයගොල්ලෝ දකින්නේ. අපිට මූලිකම අරමුණක් උනේ හරියටම අවතැන් වෙච්ච කට්ටියට ආධාර ටික අරින්න. ඔව් ඇත්තටම ඩිලන් මේකෙදි මතක් කරන්න ඕනේ අපිට මේ වෙලාවේ හරි වැරදි හොය ඉන්න වෙලාවක් තිබුණේ නැහැ. මේ වෙලාවේ අපිට ඕනේ ශනිකව මොකද්ද කරන්න පුළුවන් උදව් කොහොමද කන්න බොන්න ටික ලබා දෙන්නේ. ඒ කියන්නේ හරිම තැනට බඩු ටික අරින්න. යවනවද කියන කෑල්ල. ඒකෙදි අපේ කමිටි ආගියුමන්ට් එකකුත් එක්ක තමයි ආවේ අපි මේකත් එක්ක දෙරණ මනුස්සත් දෙරණත් එක්ක එකතු වෙලා දෙමු කියලා. ඒ වෙලාවේදී අපි කතා කරා ඒගොල්ලොට මොකද්ද වෙන්න ඕනි කියලා. ඒගොල්ලෝ කිව්වා අපේ ආරක්ෂක අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා කරන්න කියලා. ඉතින් ඒ හන්දා අපි ඒ කට්ටියත් එක්ක එක් කරන්න තීරණය කරා. ඒ වගේම තමයි පටු දේශපාලන අරමුණුත් එක්ක ගොඩක් අය මේකට බැඳිහත් වෙලා අපිට ගොඩක් අඩන්තේට කරා. නමුත් මම හිතනවා අන්තිමේදී අපි සාර්ථකයි. ඒ වගේම තමයි අපිට වෙන්න ඕන දේ වුණා. ඔබට වෙන්න ඕන දේ මම හිතන්නේ විශේෂයෙන්ම වුණා කියලා අපි විශ්වාස කරනවා. ඇත්තටම මේකෙන් පේනවාද මම හිතන්නේ නේවි එක අපි එයා ෆෝස් එකනමයි කෙලින්ම බාර දුන්නේ. මේක ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඇත්තටම මනුස්සත් දෙරණට විශේෂයෙන් ඒගොල්ලෝ තමයි මේ සම්බන්ධීකරණය සියල්ල කරේ. ඊට අමතරව අපිට මේ බඩු ටික දුන්නේ පල්ලේගොඩ ට්‍රේඩින් එක. ඒගොල්ලෝ කිසිම ලාභයක් තියාගත්තේ නැහැ. අඩු ගානේ නාට්ටාමිකුලීවත් අපෙන් ගත්තේ නැහැ. කිසිම දෙයක් ගත්තේ නැහැ. ඒගොල්ලෝ ඉම්පෝට් කරපු ප්‍රයිස් එකට තමයි අපට හම්බුනේ. ඒ ටික හැමම අපි බාර දුන්නා එයාෆෝස් එකට. දැන් ඒගොල්ලොන්ට බාරයි හරිම තැනට ගිහිල්ලා දෙන්න. මේ අනිත් එක තමයි මම මේ කියන්න හැදුවේ දැන් ඊළඟ ගැටලුව තමයි කීයක බඩු අරන් දුන්නද? ඕකේ. ඒකට ඇත්තටම අපට ඕන වුණා අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වුණා ටොන් 1000 ඒ කියන්නේ කිලෝ 10,000 විතර බඩු ප්‍රමාණයක් දෙන්න. ඒ වුණාට අපි මේ හදිස්සිය මේකට අග්ගාලා පොඩි කාලෙකින් ෆන්ඩ් එක නවත්තලා අරපුවන්දා අපි කිලෝ 5,000කට ආසන්න ප්‍රමාණයක් දුන්නා. ටොන් 5කට ආසන්න ප්‍රමාණයක් ලබා දුන්නා. ඒ වගේම තමයි රුපියල් මිලියන 1.1ක්. හාල් පරිප්පු සෝයා පිටි ඔය ටික තමයි අවශ්‍යයි කියලා කිව්වේ. ඒ ටික අපි හැමම දුන්නා කිලෝ 5,000ක්. ඉතින් හරිම සතුටුයි. ඔබට තමයි ස්තුතිවන්ත වෙන්න ඕන. මොකෝ මේක අපේ තනි වෑයමෙන් කරපු වැඩකුත් නෙවෙයි. කිව්වා විතරයි ඔයගොල්ලෝගේ නොමසුරු ආධාර අපිට ලබා දීම. අතරම ඩොලර් 10ක් හරි දීපු එක්කනට බොහොම පිං. ඔව් අපි විශ්වාස කිරීම සහ මේ වෙලාවේ ලංකාවට උදව්වක් කරන්න ඕන කියලා හිතපු ඒ දේම ඇති මේ දේ සාර්ථක වෙන්න. ඉතින් අපි ඊළඟට කරන්න හිටපු වැඩේ ගැන මොකද ඔයා කියන්න ඔයාම පණිඩේ කියන්න. දැන් තමයි අපි ද්විතීක සහ ත්‍රිතීක අවධියන් වලට එන්නේ. අපි ඇත්තටම මේ නත්තල වෙනුවෙන් අපේ කිතුණු බැතුම්තුන් වෙනුවෙන් අපි ක්‍රිස්මස් සාදයක් මේ නත්තල් සාදයක් සංවිධානය කරලා තිබුණා. ඉතින් මේ දිත්වා සුලිකුණාටුවෙන් වෙච්ච හානිය නිසා සහ අපේ ලාංකිකයන්ට වුණු ව්‍යසනය නිසා අපි කණ්ඩායමක් විදියට මේ දේ නවත්තලා ඒ දවසේ අපි පොඩ්ලක්යක් කරන්න කියලා හිතුවා. ඒ හම්බෙන සියලුම ආධාරත් අපි නැවතත් ලංකාවට යවන්න තමයි සූදානම් කරලා තියෙන්නේ. අතරම ගිය සතියේ අපේ තිබ්බ කමිටි මීටින් එකේදී අපි අපේ සමාජිකයන්ගේ අදහස් ගත්තා. අපේ කමිටිගේ අදහසුයි අපි තීරණය කරා මේ වෙලාවේ අපි සතුටු වෙන්න ඕන වෙලාවක් නෙමෙයි. අපි මෙහෙ ඉඳගෙන පුළුවන් උදව්වක් එහෙට කරන්න ඕනේ කියලා. ඒ හන්දා අපි බලාපොරොත්තු වුණ අතරම අපේ කරන ඩිනර් මේ ක්‍රිස්මස් පාටි එකෙන් අපේ බසක වරුණට මුදල් ටිකක් හම්බ කරගන්න. මොකද අපේ ඉවෙන්ට් එක ඕගනයිස් කරන්න. ඉතින් අපි ඒකට වෙනම එකක් පස්සේ කරනවා. වගකීම් යුතු සංවිධානයක් විදිහට අපි තීරණය කරා මේ වෙලාවේ අපට පුළුවන් සෑම විදියකින්ම අපේ ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන්ට සහයෝගය ලබා දෙන්න ඕනේ කියලා. ඒ නිසා අපේ තියෙන්න ඕන අපේ ක්‍රිස්මස් පාටි එක අපි මේ වෙලාවේ නැවතා දැමුවා. ඒක වෙනුවට අපි පොට්ලැක් එක ඕගනයිස් කරනවා. ඔය වගේ තමයි කියන්න ඕනේ මේ ටිකට් ගත්ත හැම එක්කෙනෙක්ටම අපි රිෆන්ඩ් කරනවා. ටිකට් 92ක් අතරම ටිකට් 92ක් අපි කට්ටියට පොරොන්දු වුණේවයි අපි ටිකට් විකුණුපුවයි තිබුණා. ඉතින් ඒ කට්ටියට අපි සල්ලි ටික ලබා දෙනවා. රිෆන්ඩ් එක හම්බ වෙයි. ඊට අමතරව අපි කියන්න ඕනේ මේකට හම්බෙන සියලු මුදල් ඔයගොල්ලෝට කැමති නම් අපිට පුළුවන් ඇත්තට මැසේජ් එකක් දාලා කියන්න අපිට මේකේ පුළුවන්ද කියලා මේ සල්ටි ඩොනේට් කරන්න. එහෙම නැත්නම් ප්‍රශ්නයක් නැහැ අපි ඒක රිෆන්ඩ් කරනවා. ඔයගොල්ලොන්ට අපි කොත්තු තමා පොට්ලැක් එක කරන්න බලාපොරොත්තු වෙනවා. මොනවද දෙන කොත්තු ටික? හරි. කොත්තු තමා එකක් චිකන් කොත්තුව පරාට චිකන් කොත්තුව දෙනවා. ඊට අමතරව ඉන්දියාප්ප කොත්තුව දෙනවා එකක් චිකන් කොත්තුවක්. ඔයගොල්ලොන්ට ඕන නම් වෙජිටබල් කොත්තුවක් ඒකත් ඕඩර් කරන්න පුළුවන්. ඒක තමයි කොත්තු ಜಾති තුන. එක කොත්තුවක් අපි ඩොලර් 12.50කට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ.
ඔගොල්ලෝ කොහේ හිටියත් බ්‍රැම්ටන් හිටියත් මිසිසාගා හිටියත් ඔෂාව පැත්තෙන් ඊස්ට් එකේ ඔෂාව පැත්තෙන් හිටියත් ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ අපට ඇනවුම් බාර දෙන්න. අපි ඔයගොල්ලන්ට ඉදිරි සැලසුම ඉදිරිපත් කරන්නම්. ඔයගොල්ලන්ට අපි බලාපොරොත්තු වෙනවා බ්‍රැම්ටන් ඔයගොල්ලන්ට පිකප් කරන්න තැන ඇඩ්‍රස් එකක් දෙන්න. මිසිසාගා වල පිකප් කරන්න ඇඩ්‍රස් එකක් දෙන්න. ලන්ඩන් වල පිකප් කරන්න ඇඩ්‍රස් එකක් දෙන්න. ඊට අමතරව ඊස්ට් එකේ ඔෂාව වල පිකප් කරන්න ඇඩ්‍රස් එකක් දෙන්න. ඔව්. පිකරින් ස්කාබරෝ පිකරින් ස්කාබරෝ ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඒ ලොකේෂන් එක ඉස්සරහට අප්ඩේට් කරන්න. ඕක තමා තියෙන්නේ. හැබැයි අපි පොඩි ඉල්ලීමක් කරනවා ඕගොල්ලොන්ට පුළුවන් නම් අපට රොටි ඊට අමතරව අපට අවශ්‍ය එළවලු ටික ඊට අවශ්‍ය බිත්තර ටික ගන්න ඕගොල්ලොන්ට පුළුවන් නම් ආධාර කරන්න. අපි තව වීඩියෝ එකකින් අපට කොච්චරක් අවශ්‍යයිද කියලා කියන්න. එහෙම ආධාරයකුත් කරොත් අපට පුළුවන් තරම් අපි කරන්න ඒ කියන්නේ අපට සල්ලි ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. රණුක දැන් අපි එකතු කරගන්න සල්ලි ටික අපි කොහෙටද දෙන්නේ? අපි ඉස්කෝලයක් හදනවා. ඒ කියන්නේ විනාශ වෙච්ච ඉස්කෝලයක් අපි නැවත හදනවා. ඇත්තටම අපිට ඕගොල්ලෝ මේ කොත්තුවක් අරගෙන හම්බෙන සල්ලි වලින් අපි කරන්නේ අපේම මව් රටේ අපි ඉපදුන මව් රටේ ව්‍යසනයෙන් විනාශයට පත්වෙච්ච පාසලකට උදව් කරන එක. අපි දැක්කා ඇත්තටම දැන් ප්‍රවෘත්ති බලන්න බෑ ඩිලාන්. මොකද මේ හැමදාම පුදුම දුකක්. මොකෝ මමත් සුනාමියට අහුවෙච්ච මිනිහෙක් විදිහට මම දන්නවා ඇත්තටම උතන තියෙන දුක මොකක්ද කියලා. මේ අපිට ටීවී එකෙන් බලන එක නෙවෙයි. ගයක් Tamanට තමන් මුලින් ඉඳන් හම්බ කරගත්ත හැම දෙම එක තප්පරයකින් නැති වෙනවා. කාට කියන්නද ඊට පස්සේ? ඒක ඇත්ත. ඇත්තටම ඕගොල්ලෝ මේ ගන්නේ කොත්තුවක් නෙමෙයි ඒකෙන් ලොකු වගකීමක් ඕගොල්ලෝ ලංකාව වෙනුවෙන් ඉෂ්ට කරන්න කියලායි අපේ බලාපොරොත්තුව. ඉතින් ඕගොල්ලෝ දෙන සෑම මුදලක්ම මේ දැක්කා වගේ 7-5ක්වත් නාස්ති කරන්නෙත් නැහැ. අදාළ තැනට හරියටම යවනවා කියන විශ්වාසය මට දෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා සියලුම අයවැය වාර්තාවක් ඉදිරිපත් කරන්න. කිසිම ප්‍රශ්න නැතුව දීපු හැම සතේම එතන තියෙනවා. සහ වියදම් කරපු හැටි හැම සතේම එතන අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අපේ ද්විතීක සහ ත්‍රිතීක ප්ලෑන්ස් තියෙනවා. ප්ලෑන්ස් තියෙනවා. ඒක දැන් දෙවෙනි අදියර තමයි මේක. තුන්වෙනි අදියරත් අපි වීඩියෝ එකකින් අරගෙන එන්න. ඉතින් මේ වීඩියෝ එක දික් කරන්නේ නැතුව අපි ඉවර කරමු. අපි ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා අපේ බලාපොරොත්තුව කොත්තු 800ක් විකුණන්න. ඒ විකුණලා හම්බෙන හැම සල්ලියක්ම පරිස්සම් කරලා ලංකාවේ විනාශයට පත්වෙච්ච පාසලකට අපි දෙනවා. ඒ පොරොන්දු අපි ඔයගොල්ලොන්ට ඒ වගේම ඉස්සෙල්ලා වගේම ඉෂ්ට කරන්නම්. 7-5ක්වත් ඔයගොල්ලෝ සල්ලි අපි නාස්ති කරන්නේ නැහැ. සිංහල සංගමයක් විදියට වගකීමක් ඇති පිරිසක් විදියට අපි ඒ සල්ලි සුරැකිව බලාගෙන අදාළ තැන්වලට ලබා දෙන්නම්. ඕගොල්ලොන්ට කරන්න තියෙන එකම ඉල්ලීම අපෙන් මේ සිංහල සංගමය ඕගනයිස් කරන පොට්ලැක් ඉවෙන්ට් එකෙන් කොත්තුවක් පර්චේස් කරන්න කියන එක. අනිත් එක තමයි අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේක මම කියන්න හිටපු කාරණාවක් නෙවෙයි. සමාජ මාධ්‍ය තුල විවේචනය කරන්න එපා. කෙලිම ප්‍රශ්නයක් තියෙනවා අපිට කතා කරන්න. අපි බොහෝම ආදරෙන් විස්තර පැහැදිලි කරලා දෙන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. ඕකේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ආයුබෝවන්.